සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම. ඉතින් අලුත් වීඩියෝ එකකට ඉතින් අද ලතීවාවල කරන දෙවෙනි වීඩියෝ එකේ ඉතින් අද මං ඉන්නේ බවුස්කා කියන සිටි එක ලතීවාවල තියෙන. ඉතින් මේ මං ඉන්නේ මෙතන මේ පෞරාණික තැන පෞරාණික කියලා කියන්නේ මෙතන මේ මෙයාලා මේ හදලා තියෙන්නේ යුදවුවන් සිහි කරන්න තමයි මේව හදලා තියෙන්නේ. මේ ගල් වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ වටේට මේ කම්බි ඒ වගේම යකඩපටි වගේ ඒවා දාලා නිර්මාණය කරලා තියෙන පිළිම වගේ. ඉතින් යුදවුවන් සිහි කරන්න තමයි යාලා මේ විදිහට හදලා තියෙන්නේ මේක. ඉතින් මේ සිටි එක ගොඩක් පරණ එකක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මියුසියම් එකක් තියෙනවා ටිකක් දුර ඒකටත් යන්න. ඉතින් අද පොඩ්ඩක් වෙද එක නම් හොඳයි ගොඩක්ම සීතල නෑ. ඉතින් විශිෂ්ට විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට දකින්න පුළුවන් මේ පිළිම හදලා තියෙන යාලා තනිකර කළු ගල් තියෙන්නේ ඇතුලේ. ඉතින් මේ ලස්සන සිටි එකක්. ඉතින් ගොඩක් පරණ ඉතිහාසයක් තියෙන එකක්. ඉතින් මේ කට්ටියගේ යුදවුවන් සිහි වෙන්න තමයි ස්මාරක විදිහට මේවා ඔයාලා හදලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෙතන සිටි එක තියෙන්නේ ළඟම. ඉතින් ඉස්සරහට අපි ගිහිල්ලා මියුසියම් එකත් බලන්න තියෙනවා. මේ මියුසියම් එකත් බලලා මොනවද අපිට හේත් බලන්න තියෙන්නේ කියලා ඉතින් අපි යන්. ඉතින් මතක ඇතුව වෙනද වගේම කුසුම් බ්ලොග් YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. මම ඉන්නේ මෙන්න මේ සිටි එක බවුස්කා කියන සිටි එක. ඔයාලට පේනවා ඒක ඉස්සර පරණ කාලේ ගත්ත එකක් මේ සිටි එක ගාව. මෙතන මේ ගල් තුනයි කියන්නේ කළු ගල්ක් තියෙන්නේ. මේ කළු ගල් තුනක් තියෙන්නේ. කළු ගල් තුනේම මේක එක නිර්මාණ කරලා තියෙනවා. මෙතන මම ඔයාලට එකක් පෙන්නන්නම්. මෙතන මේ තියෙනවා මේ ඒ කියන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. යාළගේ එක ලැන්ග්වේජ් මෙතන මේ 1995ද කොහොද ගහලා තියෙන එක හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් මෙතන බලන්න මේ චේන් එකක් මෙව කරලා තියෙනවා. මේ එයාලා ඔක්කොම මේ කළු ගල්ට මෙව කරලා තියෙන ඒවා. මේ එක නිර්මාණ තමයි. ඉතින් මෙතන මේ බලන්න මේක කොහොමද මෙව කරලා තියෙන්නේ කියලා. ඉතින් අර චේන් එක මේ කළු ගල එල්ලලා තියෙන්නේ. ඉතින් අර ලංකාව වගේම මෙහෙත් එක විශිෂ්ට නිර්මාණ ඒ කළු ගල හිල් කරලා බිදලා ඉතින් එයාලගෙත් නිර්මාණ තිබිලා තියෙනවා. ඉතින් මම දැන් මේ පැලස් එක ළඟට ඇවිල්ලා තියෙන ඒරියා එකේ. ඉතින් අද නිවාඩු දවස. ඉතින් මෙහෙත් කොල්ලෝ ඉතින් ලංකාව වගේම තමයි. ඉතින් මෙහෙ එහා පැත්තේ රිවර් එකක් තියෙනවා. ඉතින් ඒකේ මාළු අල්ලනවා. ඉතින් බලන තැන මම දැන් ගොඩක් අය දැක්කා. බිලි පෙති අරගෙන දැන් මේ මාළු අල්ලනවා. ලංකාව වගේම තමයි. ඉතින් වෙනසක් නැහැ. ඉතින් මෙහෙ ඉතින් මාළු ඇල්ලුවට එහෙම ඉතින් අර ගානක් නැහැ. ඉතින් එයාලගේ හොබි එක වගේ. ලංකාවේ නම් ඉතින් අපි මාළු අල්ලනවා පොඩ්ඩක් අමුතු කෝණකින් ඉන්නේ බලන්න. ඉතින් ඒකත් ඉතින් වැදගත් ඉතින්. ඉතින් අරක තමයි පැලස් එක වලට පේනවා. අර දුරින් පේන්නේ. දැන් මං එහෙට යන්නේ. ඉතින් මේ එහා පැත්තේ තමයි රිවර් එක තියෙන්නේ. ඉතින් මේ ඒරියා එකම පැලස් එක බලන්න යන්න ටිකට් ගන්න ඕනිද දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අර තියෙන්නේ දුරින්. අපි පැත්තට ගිහිල්ලා බලමු. මොකද සමහරක් තැන්වල තියෙනවා ටිකට් ගන්න ඕනි මෙයාලගේ. අපුට අද ඇත්තටම මේ දවස හොඳයි. ගොඩක් සීතල නෑ. ගොඩක් අවුව තියෙනවා. හුළඟ පොඩ්ඩක් තියෙනවා. ගිය සතියේ නම් ගොඩක් තිබුණා හුළඟ. බවුස්කා කියන සිටි එක. අර තියෙන පැලස් එක දුර.
මේ ගොඩක් තැන් තියෙනවා බලන්න ලස්සන තැන්. ඉතින් මම දැන් ගොඩක් දුර ඇවිද්දා. ඊළඟ සතියේ තව තැනක් මම ප්ලෑන් කරගෙන ඉන්නවා යන්න. ඉතින් මේ මෙතන විස්තර දීලා තියෙන්නේ. විස්තරේ. ඉතින් අපි අරහෙට ගිහිල්ලා බලමු. අර තේන් දොරෙන් පැලස් එක ලස්සන ප්ලේස් එක මොනවද තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා. සමහර අත්තංගල වීඩියෝ කරන්න නම් දෙන්න. වීඩියෝ කරන්න දුන්නොත් වීඩියෝ කර හැකි. අපි ගිහිල්ලා බලමුකෝ මොනවා කරන්නේ. ඉතින් කට්ටිය බලන්න ඇවිල්ලා ඉන්නවද? ඉතින් මේ මාර ලස්සන පොට් එකක තියෙන. ඉතින් එහා පැත්තෙන් රිවර් එක වලට පේනවා. මාරම් ප්ලේස් එකක තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි view එක තියෙන්නේ. ඉස්සරහට වලට බලා ගන්න පුළුවන්. මේ පැත්තට රිවර් එක. එතකොට අර හෙට රිවර් එක තියෙනවා. එකක් ඕ පැත්තේ තියෙනවා. මෙතන යන්න පුළුවන්. මේ වලට පේන පාර මේ පැත්තෙන් යන්න පුළුවන්. එතකොට තව ගඟක් තියෙනවා එහා පැත්තේ. එතකොට මේක තියෙන්නේ මැද හරියේ. එතකොට මේ දෙපැත්තෙන්ම වතුර පාර යනවා. දැන් මේ මගේ දකුණු අත පැත්ත වතුර පාර යන එක කියන්නේ ගඟ. මේ පැත්තේ වම් මැතත් පැත්තේ මේ රිවර් එක. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. කට්ටිය ඉතින් ඉරිදා දවසේ බලන්න ඇවිල්ලා තියෙනවා. කට්ටිය එනවා. ඉතින් බලන්න අපි යන්. මොකද්ද මේ අයිටම් එක? මේ උඩ තියෙන්නේ උස් ස්ථානයක තියෙන්නේ මේක. දැන් මං කිව්ව දෙපැත්තෙන් වතුර පාරවල් දෙයක් කියනවා කියලා. ඒතර මේ බලන්න කොච්චර පල්ලෙහාක් තියෙන්නේ කියලා. මේක මේ කන්ද උඩ වගේ තියෙන්නේ. නේ මේ යට බෑවුම තියෙන තනිකර දිගටම වතුර පාර. දුරටම මෙහෙම තමයි view එක පේන්නේ. ඉතින් මේක දැන් මියුසියම් එකක්. එතකොට කලින් මේක පැලස් එකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් දැන් මියුසියම් එකක් කරලා ඉතින් කට්ටිය බලන්න එනවා.
ඉතින් ඉස්සර මේ වගේ උස ස්ථානයක ඒකට හතුරු කොහෙන් පහර දුන්නත් මෙතනින් පේනවා ඔයාලට පේන දුර මාළු වල්ලන අය ඉන්නවා හැම තැනම දැන් දෙපැත්තෙම දිගට මාළු වල්ලන අය තමයි ඉන්නේ. තමයි තියෙන්නේ. කලතුවක්කුවක් පියන් අර හෙට ගිහිල්ලා බලමු මේ පැත්තේ මොනවද අපිට තව බලන් තියෙන්නේ කියලා. මේක ඇතුළට යන්න පුළුවන්ද කියලා නම් කොහොමද දන්නේ නැහැ. මොනව කරන්නත් අපි අර හෙට ගිහිල්ලා බලමු. ලොඩ්කු ඉඩ කඩක තියෙන එකක් මේක. මේ ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඉතින් අර මේ සීතල කාලයට වඩා පොඩ්ඩක් අර සමා කාලේ සෙට් වුණා නම් මේ පැත්ත බලන්න පොඩ්ඩක් වටිනවා. මොකද මේ සීතල කාලේ පොඩ්ඩක් ඇවිදින්නත් අමාරු නිසා මේ තමයි මම හිතන්නේ උද්‍යානයේ මේ පැත්ත නම් කඩන් වැටිලා තියෙනවා බිල්ඩින්. Salam alaikum. Posta. Блин, сейчас сдавался и просто голос чипнул. Ну да все люди. ඉතින් මේ පැත්තට ඉතින් අර පොඩි එක්කෙනා පොඩි කොල්ලෝ වගේ කාපු කට්ටිය මම මුස්ලිම් කියලා හිතලා සලාම් අලයිකුම් කියලා මට කිව්වේ. මොකද මේ මෙහෙ උඟක් ඉන්දුනීසියෙන් අය ඉන්නවා මේ පෝලන්ඩ් වල එහෙම. ඉතින් අර ඒ කට්ටිය ඉන්දුනීසියෙන් අය මුස්ලිම් නිසා මමත් මුස්ලිම් කියලා හිතාන ඉන්නේ. ඉතින් සලාම් අලයිකුම් කියලා මට තමයි කිව්වේ. ඉතින් මේ පැත්ත නම් ගරන් වැටිලා ඔක්කොම ටික. එතන දොරක් තියෙනවා. එතන යන්න නම් බෑ. මම හිතන්නේ ඇතුළට යන්න බෑ වගේ කවුරුත් යන්නේ. මේ අනිත් පැත්තේ ගඟ. එතනත් මාළු වල්ලනවා කට්ටිය. අපි අර පැත්තට ගිහිල්ලා බලමු. මේ හුඟක් යුරෝප රටවල මේ මෙයාලා බිස්නස් එකක් කරත් මොකක් කරත් එයාලා සෝලා තමන්ම පවර් කියන්නේ කරන්ට් එක නිපදව ගන්න විදිහට සෝලා සිස්ටම් එක හදා ගන්නවා. දැන් මේකෙත් අර සෝලා පැනල් එහෙමත් ගහලා තියෙනවා. ඉස්සරහට නම් බලන්න දෙයක් නැහැ වගේ. අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන මේ මොකක් හරි රැස්වීම් තියෙන මේ මීටින් තියෙන තැනක් තමයි මෙතන මේ ස්ටේජ් එක වගේ තියෙන්නේ. රාජ්‍ය සභාව මං හිතන්නේ මෙතන තිබිලා තියෙන්නේ. මේ පැත්තේ දැන් නම් කැමරා ගහලා තියෙන්නේ. ඉස්සරහට බලන්න දෙයක් නැහැ වගේ. බලමු ගිහිල්ලා මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා.
ඉතින් දැන් මේ තමයි අවසානයේ කියන්නේ අවසානයේ කියලා කියන්නේ තව ඉස්සරහට තියෙනවා. මොකුත් බලන්න නැහැ හෙට ගිහිල්ලා ඇති වැඩක් නැහැ වගේ කියලා හිතෙනවා. ඉතින් මොකුත් බලන් දෙයක් නැහැ. මේ දෙපැත්තෙන් එන ගඟ මේ දැන් දකුණු පැත්තට මේ පැත්තෙන් තියෙන ගඟයි එතකොට වම් පැත්තෙන් මේ යන ගඟයි එතකොට දෙකම එකට එකතු වෙනවා මං හිතන්නේ මේ ඉස්සරහේදී අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ දෙකම එකට එකතු වෙනවා මෙතන මං හිතන්නේ අර ගොඩ කරලා හදපු මාලිගාවක් වගේ තමයි මට හිතෙන්නේ. කියන්නේ උසට ගොඩක් උස්සලා දෙපැත්තෙම මොකද මේ ඉස්සර කාලේ තින් මාලිගා තිබ්බම ඉතින් දෙපැත්තෙන් වතුර ආවට පස්සේ ඉතින් හතුරෙකුට උනත් පහර දෙන්න හැකියාවක් නැහැනේ. ඉතින් මේ දෙපැත්ත දෙකම එහා පැත්තට යනකොට මම හිතන්නේ එකට ජොයින්ට් වෙනවා. ඉතින් මෙතන තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා අපි බලමු ගිහිල්ලා. ඉතින් මම ගොඩක් දුර ආවා. ඉතින් මේ වටේ ඒරියා එක යුරෝපේ ඉතින් හුඟක් ඉතින් ගස් කොළන් ඉතින් වැඩි වනාන්තර වැඩි ඉතින් යුරෝපේ කොහේ ගියත් ඉතින් හුඟක් මේ වනාන්තර දකින්න පුළුවන්. මෙහි හුඟක් ප්‍රසිද්ධයි මේ ෆයින් ෆොරස්ට් කියන ඒවා බහුලව වශයෙන් මේ ලතිවියා වල තියෙනවා කියලා කියනවා. ඉතින් හැමතැනම ඉතින් මාළු වල්ලන අය නම් ඉන්නවා ඉතින් ඕන තරම්. මොකද මේ කාලෙට ඉතින් එයාලා මාළු වල්ලනවා. පෝලන්තේ උනත් ඉතින් එහෙම සාමාන්‍යයෙන් එයාලා එහෙම කරනවා. දැන් මෙහෙ මේ ගඟක් හරි ඇලක් හරි විලක් හරි මොකක් හරි සෙට් තිබුණොත් එහෙම ඒ තැන්වල ඒ විලේ හරි ඒ කියන්නේ ගඟේ හරි ඉන්න මාළුන්ගේ ෆොටෝස් ගහලා යාලා තියෙනවා. දැන් මේකෙත් ඒක මේකෙන් දන්නවා තියෙනවා යාලා මේ සත්තු ඉන්නවා කියන එක. ඉතින් මෙතනින් එහා පැත්තට යන්න පුළුවන් මං හිතන්නේ. එහා පැත්තට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා අපි. එතනින් නම් එහා පැත්තට යන්න බෑ වගේ. හරි එහෙනම් ඒ ටික තමයි අපිට බලන්න තියෙන්නේ. ඉතින් පැලස් එකේ ඉඳලා ගොඩක් දුර ආවා. ඉතින් තව ඉස්සරහට අපි ගිහිල්ලා බලමු. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු පැලස් එක ඇතුළට අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා. ඒක ඇතුළේ මොනවා හරි බලන්න යන්න හැකියාවක් තියෙනවද කියලා ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේ බිත්තියක සයිස් එක කොච්චරද කියලා. ඉතින් මෙතන මේ තොර වහලා තියෙන ඇතුළට යන්න බෑ. බලන්න කොච්චර සයිස් එක කියලා. මීටර 3ක් විතර තියෙනවා මම හිතන්නේ සයිස් එක. ඒක නම් ගරා වැටිලා තියෙන්නේ. ඉස්සරහ පැත්ත ගෑල්ලා නම් හොඳට ලස්සනට තියෙනවා. ඒනට ඇතුළට යන්න බෑ වගේ අපිට. ඉතින් මෙතන තමයි එන්ට්‍රන්ස් එක. මේ බල්ලොම අරන් යන්න බෑ ඇතුළට. මේ එන්ට්‍රන්ස් එක වල පේනවා. ඉතින් බලමු ඇතුළට යන්න පුළුවන් වගේ. ඉතින් එතනින් යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන ගේට් එක. මේ ඇතුළ තට්ටුවක් තියෙන උඩට යන්න.
බලමු උඩට යන්න පුළුවන්ද කියලා අපිට. ඇතුළට යන්න බෑ. දොර වහලා තියෙන්නේ මෙතන. ඒ හින්දා උඩට පේන්නේ. ඉතින් අර එහා පැත්තට ගිහිල්ලා බලමු මොනවද මේ පැත්තේ තියෙන්නේ කියලා. ඉතින් ඇතුළට යන්න ඕන නම් ටිකට් ගන්න ඕනේ. ඒ වගේම සපත්තු දෙකට මේ shopping bag දෙනවා. shopping bag කියන්නේ සපත්තු වලට දාන ඒවා. ඒව දා ගන්න ඕනේ. යුරෝ 9ක් වුණා මට ටිකට් එක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා ඇතුලේ. ඉතින් මම ඇතුළට ආවා යුරෝ 10ක් ගත්ත ටිකට් එක. ඉතින් මේක ඇතුළට එන්න ඉතින් සූස් වලට මේ මෙහෙම දාගන්න දුන්නා. ඇතුළට එන්න පිරිසුදු. බලමු ඉතින් වීඩියෝ කරන්න නම් අවුලක් නැහැ කියලා කිව්වා. ඉතින් බලමු ඇතුළේ මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඉතින් මේ ඇතුළ සීතලයි. මෙතනින් එහාට යන්න බෑ. මේක මොකද්ද කියලා නම් අයිඩියා එකක් නෑ මට. ඔහොම තමයි තියෙන්නේ. බලන්න බිච් එක සයිස් එක කොහොමද කියලා. ඇතුළේ එහෙම බලන්න කියලා නම් විශේෂ දෙයක් නැහැ ඉතින්. මම හිතන්නේ මෙන්න මේ රජතුමා තමයි ඉන්නේ නැත්තේ මේකේ ඉතින්. මෙතන මුත් යන්න බෑ ක්‍රොස් කරලා තියෙන්නේ.
මම හිතන්නේ මේ තියෙන රජතුමා නිදියගත්ත ඇඳ රාජකීය ඇඳක් මම හිතන්නේ. ඉතින් හොඳ සැපට පහසුවට තියෙන ඇඳක් තමයි ඉතින්. ඉතින් මේ දේවල් නම් ඉතින් අපි සාමාන්‍ය ලංකාවේ කෞතුකාගාරයකට ගියත් බලන්න තියෙන සාමාන්‍ය දේවල් තමයි. ඉතින් ඔය යුද්ධ කාලේ පාවිච්චි කරපු දේවල් හැම දෙයක්ම. ඉතින් කාසි වර්ග එතකොට ඔය කට්ටිය ඒ කියන්නේ රජ කාලේ පාවිච්චි කරපු හැම දේම තමයි ඔයාලට දැන් දකින්න හම්බෙන්නේ. ඒවා ඉතින් සාමාන්‍ය ලංකාවේ කෞතුකාගාරයකට ගියපුවාම තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ මේ පැලස් එක. එහෙම නැත්නම් මේ මාලිගාවට මේ ඔයාලට දකින්න තියෙන්නේ ඒ දවස්වල යුද්ධ කාලේ පාවිච්චි කරපු පතුරන් කොපුවක්. ඉතින් මේවා ඉතින් ඒ කට්ටිය ඒවට දාන්න ඒ කියන්නේ ඒ වෙනුවෙන් පාවිච්චි කරපු දේවල් මේ මාලිගාවේ අය පාවිච්චි කරපු දේවල් තමයි මේ කෞතුකාගාරය ඇතුළේ තියෙන්නේ. එහෙම නැතුව පිට කොහෙවත් දේවල් නෙවෙයි මේ කෞතුකාගාරයේ ඔයාලට දකින්න හම්බෙන්නේ. ගොඩක් අය අද එනවා බලන්න. ඉතින් මේ ඉන්නේ හැම ලංකාවේ වගේම ඉතින් හැමතැනම චෙක් කරනවා. චෙක් කරනවා කියලා කියන්නේ ටිකට් එකක් නැතුව ඇතුළට යන්න දෙන්නේ නැහැ. එතකොට එයාලා ගයිඩ් කරනවා ඔයා මේ ටික බලන්න යනවනම් මේ පැත්තට යන්න මේ පැත්තට යන්න කියලා එහෙම ගයිඩ් කරනවා. ඉතින් ගොඩක් අය අද ඇවිල්ලා ඉන්නවා නිවාඩු දවසේ ඉතින් බලන්න. ඉතින් මටත් ඉතින් ළඟ පහත හින්දා මේ සිටි එකේ හින්දා මමත් ඉතින් ආවා බලලා යන්න නිවාඩු දවසේ නිසා.
කිචන් එක එයාලා භාවිතා කරන දේවල් කාපු පිඟන් මේක තමයි වංගෙඩිය. යකඩ වංගෙඩියක් තියෙන්නේ. හැඳිත් ඔක්කොම යකඩ. ඉන් රජමාලිගාවේ කිචන් එක. ඉතින් ගයිස් මේකේ මේ කිචන් එකේ කියන්නේ මේ මාලිගාවේ කිචන් එක වෙනම තියෙන්නේ. ඉතින් මම කිචන් එක ගාවට ආවේ. ඉතින් කිචන් එකට එහා පැත්තේ මේ තියෙන රූම් එකේ තුර මේක මේ විශාල ඉඩ ප්‍රමාණයක් තියෙන එකක්. ඉතින් මේකේ කිචන් එක විතරයි තියෙන්නේ. ඒකට එහා පැත්තේ මම කලින් ගියේ ඒ කෑල්ල මේ මාලිගා පැත්ත කෑල්ල. එතකොට මේකේ කිචන් එකේ මේකේ නම් මුකුත් බලන්න එහෙම නැහැ. ඉතින් මේ හැම තැනටම හැම බිල්ඩින් එකකටම එක්කෙනා ගානේ ඉන්නවා. ඒ කට්ටිය ටිකට් එක චෙක් කරලා තමයි ඇතුළට යන්න දෙන්නේ. එයාලා ගයිඩ් කරනවා. ඉතින් ලංකාවේ වගේම තමයි ඉතින් මාලිගාවක ඉතින් අර බලන්න තියෙන ඒවා පෞරාණික දේවල් තමයි ඉතින් විශේෂයෙන් බලන්න තියෙන්නේ. තව එක පැත්තක් බලන්න තියෙනවා මට. ඉතින් ඒ පැත්තට ගිහිල්ලා බලමු මොනවද ඒ පැත්තෙත් බලන්න තියෙන්නේ කියලා. මේ ඉන්නේ මේ කිචන් වල වැඩ කරපු අය. ඉතින් ඒ අයගේ ෆොටෝ එහෙම දේවල් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් මේ අනිත් පැත්තට ආවම පේන කෑල්ල අර මං කිව්වේ ඔයාලට එළියෙන් පෙන්නුවේ හරි. එතකොට මෙතනින් තමයි අනිත් කෑල්ලේ උඩට යන්න තියෙන්නේ. මේක මේ පැලස් එකේ කියන්නේ මෙතනින් තට්ටු 3ක් 4ක් විතර උඩට නගින්න තියෙනවා. ඉතින් මම උඩට දැන් මේ කෑල්ලට යන්න තමයි හදන්නේ. ඉතින් ඊට කලින් මේ පැත්තත් පොඩ්ඩක් ඇවිදලා බලමු. ඉතින් මෙහෙම ගියාම මෙතන තියෙනවා කොෆි මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ බීම මොනවා හරි තියෙනවා ගන්න පුළුවන්. සල්ලි දාලා ගන්න පුළුවන් ඕන එකක්. ඉතින් ඔය හැම දෙයක්ම තියෙනවා යුරෝ 1යි. යුරෝ 1 ඉඳලා තියෙනවා ඕන එකක්. ඉතින් එහා පැත්තේ කොපි මැෂින් එකක් තියෙන. ඉතින් ඒකේ නම් කොපි ලාර්ජ් සයිස් එක මෙහි ඕනෙම එකක් යුරෝ 1.20ක් වෙන ඕනෙම කොෆි වර්ගයක්. ඔයාලට කොෆි වර්ග තියෙනවා නම ගහලා කැමති එකක් ගන්න පුළුවන් සල්ලි දාලා. ඉතින් මේ විදිහට තමයි අතුල මේකේ පේන්නේ. ඉතින් උඩට යන්න හදන්නේ ඉතින් මහගිරි දඹගේ තමයි යන්න තියෙන්නේ උඩට. අපි බලමු ගිහිල්ලා උඩට කොහොමද යන්න තියෙන්නේ කියලා. එහෙනම් තමයි යන්න තියෙන්නේ. මේ ඔයාලට පේනව නේද මේ තනිකර මේ ප්‍රොජෙක්ටර් එකකින් ගහලා තියෙන්නේ උඩ ඉඳලා ප්‍රොජෙක්ටරයක් ගහලා තියෙන බිමට මේ තනිකර බ්ලූ ප්‍රින්ට් එක. එහෙම නැත්නම් මේ මාලිගාවේ ප්ලෑන් එක තමයි මේ ඔය ඔයාලට පේන්නේ වටේ කරකෙන්නේ. මේක තනිකරම මේ මේක ප්‍රොජෙක්ටර් එකයි ඒ වගේ එකක් ගහලා තියෙන්නේ. ඔය ඉතින් ඒක සම්පූර්ණ ඔයාලට දැක ගන්න පුළුවන්. කෙලින්ම යට උඩ ඉඳලා යටට ගහලා තියෙන්නේ යට පොළවට. තව තට්ටු දෙකක්
එකක් හරි තුනක් හරි තියෙනවා අපි උඩටත් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. උඩම නම් තියෙන්නේ බැල්කනි. ඔන්න ගයිස් මං උඩටම ආවා. දැන් උඩම ඉන්නේ. ඉතින් උඩට වෙන්න එහෙම තමයි ඉතින් පේන්නේ. අලට පේනවා අවට රස් එකේ උඩට පේන්නේ ඉතින්. ඉතින් මේ යට මේකට බහින්න තියෙනවා. මේ යට පැත්ත Там просто дверь. Там больше иди к маме, мама там. Да? Что ты хочешь? Там внизу, там есть, поэтому иди по этой, я пойду. Да боже, я не могу. Там спуск, там и низ. Я только что поднялся. Только что я спустился. Мама, мы тебе Маша, а ты нас фото. Да, нормально, красиво. යන්න බෑ අපිට අනිත් පැත්තෙන් යන්න වෙනවා. ඉතින් අහු පැත්තෙන් එහා පැත්තෙන් අපිට පල්ලෙහාට බහින්න වෙනවා. මේක බැල්කනි වටේ අපිට යන්න බලන්න විතරයි පුළුවන් නේ. ඉතින් අහු පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මේ ඔක්කොම ලී වලින් හදලා තියෙනවා. ඔයාලට දකින්න පුළුවන් ඔක්කොම ලී වලින් හදලා තියෙන නිර්මාණ. නැග පඩිපෙළ නගින උට අල්ලගෙන යන්න තියෙන කඹයක් දාලා ලොකු එකක්. ඇතුළ සීතලයි. මොකද ඔක්කොම ගඩොල් වලින් හදලා තියෙන නිසා සීතල වැඩි. මට දැන් හති මං තට්ටු 3-4ක් විතර නැංග. ඔයාලට පේන කොහොමද නගින්න තියෙන්නේ කියලා. මම තමයි තියෙන්නේ ඔයාලට පේනවා අර යටම තියෙන්නේ මම පෙන්නන්නම්. යටම තියෙන්නේ මේ පැලස් එකේ ප්ලෑන් එක, බ්ලූ ප්‍රින්ට් එක. ඔය තියෙන්නේ පැලස් එකේ ප්‍රින්ට් එක. ඒක පොළොවට
මෙව්ව කරලා තියෙන්නේ කියන්නේ කොහේ ඉඳලා ඒක ගහනවද දන්නේ නැහැ. ඒනකොට පොළොව ඉඳලා පොළොවට පෙන්නුම් මෙව්ව කරලා තියෙන්නේ මේ ඒකේ ප්ලෑන් එක සම්පූර්ණම මාලිකා. පේනම් පල්ලෙහාට බහිමු. ඉතින් මෙහෙම තමයි අර ඔයාලට පේනවා අතන තියෙන දඬු කඳේ ගහන එකක්. ඒ කියන්නේ බෙල්ලට දඬු කඳේ ගහන එක මම හිතනවා අර එක්කෙනෙක් එක මෙව්වා කරා. ඉතින් ඊට පස්සේ ඉස්සරහෙන් තියෙනවා කාලතුවක්කුව. ඉතින් මෙහෙම තමයි එළියට පේන්නේ. ඉතින් මෙතනින් ආය යන්න තියෙන පල්ලෙහාට අපි බලමු කොහොටද ඒක යන්න තියෙන්නේ කියලා. වාව්. ඉතින් මෙතන තියෙන්නේ මේ ඔයාලට පේනවා යටින් තියෙන එක. ඉතින් ලස්සනම පොට්ටක් මේ ඒරියා එක. ඉතින් මේ ටික දිගටම තියෙන. එතකොට මේක මේ පැත්ත ඇවිල්ලා නරඹන්න තියෙන්නේ. ඉතින් වැටක් ගහලා තියෙන්නේ ලී වලින්. ඒක මම හිතන්නේ දිගටම තියෙනවා අර හෙට යනකම්. අතෙන්ට යනකම් අපිට බලන්න පුළුවන් ඕන නම්. ඉතින් ලස්සන ප්ලේස් එකක්, ලස්සන view එකක් තියෙන තැන. ඉතින් යුරෝ 9ක් දීලා මම මේක ඇතුළට ආවේ ටිකට් එක. ඉතින් පාඩු නෑ, මම ගොඩක් දේවල් බැලුවා ඇත්තටම. මාර ලස්සන දේවල් තියෙනවා ඉතින් ඇතුළේ. ඉතින් දැන් නම් චුට්ටක් මේ අර මෙතන සීතලයි පොඩ්ඩක්. මොකද වතුරත් එක්ක මේ කොනගත් චුට්ටක් තියෙනවා. ඉතින් අපි එහා පැත්තට ගිහලා බලමු මොනවද මේ පැත්තේ බලන්න තියෙන්නේ කියලා. දැන් යුරෝ 9ට ඇති වෙන ගොඩක් දේවල් බැලුවා. ඉතින් මෙතන තමයි මම හිතන්නේ බෙල්ලට දාලා ලොක් කරලා තියෙන්නේ. අර එක්කෙනෙක් හිටියේ මම ඔයාලට පෙන්වුවේ කලින්. ඉතින් මේක ඒ කියන්නේ බෙල්ල ඔයාලට දකින්න මම පෙන්වන්නම්. මෙතනින් මේක එහා පැත්තෙන් උස්සන්න පුළුවන්. මෙතනින් මෙහෙම උස්සලා බෙල්ල දාලා මෙතනින් ඉබ්බෙක් දාන්න තියෙන්නේ ලොක් කරන්න. මේකේ දන ගහගෙන ඉන්න තියෙන්නේ. ආ පැත්තේ යුද ටැංකිල සෝරි මේවා ඔය විදිහට තමයි එළිය තියෙන්නේ. ඉතින් මේ පැලස් එක තියෙනවා. ඉතින් මේකේ මේ ඉස්සරහා මෙතන තියෙනවා මේ ඇතුලේ වතුර ලයින් එකක් කියන්නේ. මෙතන මොකද්ද සිස්ටම් එක කියලා දන්නේ නැහැ. මට හිතෙන්නේ මේක ඇතුලෙන් වතුර ලයින් එකක් යනවා. ඊට අමතරව මෙතනින් මේ මෙහාට යන්න පුළුවන්. ඒක දැන් වහලා තියෙන්නේ. ඉතින් මේ ඇතුලේ මං හිතන්නේ මේක අඩියේ යට ඇතුලේ මේ මං හිතන්නේ මේ වතුර ලයින් එකක් යනවා. මොකකට හරි අවශ්‍යතාවයකට මෙයාලට ගන්න. ඉතින් guys මම දැන් ඇතුළට ගිහිල්ලා දැන් එළියට ආවා. ඉතින් මේ තමයි පැලස් එක. ඉතින් ඇතුළේ ඉතින් ගොඩක් දේවල් බැලුවා. ගොඩක් දේවල් බලන්න තිබුණා ඇත්තටම. ඉතින් දැන් එළියේ ඉන්නේ. දැන් හුළඟ පොඩ්ඩක් එළියේ තියෙනවා. දැන් එහා පැත්තේ තව පොඩ්ඩක් බලන්න තියෙනවා. ඒ ටිකත් බලලා තමයි යන්නේ. දැන් මේ පැත්තට අපි ගිහිල්ලා බලමු මේ පැත්තේ අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි එළිය පැත්තට දකින්න තියෙන්නේ. ලස්සනට දුරට ඔයාලට පේනවා දැන් මේ ගඟ අයින දිගටම තියෙනවා. ඉතින් මේ ලස්සනටම ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වතුර ලයින් එකක් මොකක් හරි මේකේ තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒක සම්බන්ධ වෙලා තියෙන වතුර ලයින් එකක් අර ගඟත් එක්ක බට දාලා තිනවා එහා පැත්තෙන් අයිනෙන්. ඉතින් මේ ඒ රජතුමාගේ පිළිමයක්. ඉතින් මේ ඒරියා එකේ තියෙන ටික. ඉතින් guys ඔය විදිහට තමයි ඉතින් අද දවස් නිමා වුණේ. ඉතින් මට ගොඩක් වෙලා ගියා පැලස් එක ඇතුලේ බලන්න ඇවිදින්න. ඉතින් දැන් වෙලාව 4:45යි. ඉතින් මම නැවත හොටල් එකට යනවා. ඉතින් ඊළඟ සතියේ තව ලස්සන තැනක් තියෙනවා. ඉතින් මම එතනට බලන්න යන්න හිතාන ඉන්නවා ඊළඟ සතියේ. පුළුවන් වුණොත් එහෙත් යනවා ඊළඟ සතියේ. ඉතින් මේ වීඩියෝ එක ඉතින් ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ඉතින් ගිහිල්ලා එන්නම් ඊළඟ සතියේදී. මතක ඇත කුසුම් ලෝක YouTube channel එක subscribe කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලගේ අදහස් මේ වීඩියෝ එක සම්බන්ධව කමෙන්ට් කරන්න. ජය වේවා.